මොලි හිමීට ගෙට ගියා. ගිහිල්ලා හෙල්මට් එක ගැලෙව්වා. එයාගේ අම්මා උදුන පැත්තෙන් මෙහාට හැරුණ ගමන් මොලිව දැකලා කට ඇරුණා. මොලි මොන ලෝකෙක අනේ දෙයනේ මොලි මොකද ඔයා මේ විදිහට ඇඳගෙන ඉන්නේ? මොනවද ඔයා කරන්නේ? ළමයෝ ඔයා ඔච්චර කිලිටි උනේ කොහොමද? කොහෙද රිංගුවේ? අම්මා පුදුමෙන් ඇහුවා. අම්මේ මම ෆුට්බෝල් ගහනවා. එතකොට මෙහෙම කිලිටි වෙනවා තමයි. ෆුට්බෝල්? ඒ කවද ඉඳන්ද කියලා ෆුට්බෝල් ගහන්න ගන්නේ? මොලි පුටුවකට වැටුණා. ගෑනු ළමයි ගහන්නේ නැහැ තමයි. ඒත් මම ගහනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මම ගෑනු ළමෙක් කියලා. මොලි විඩාබර කටහඬකින් කිව්වා. කවුද දැන් දන්නේ නැත්තේ ඔයා ගෑනු ළමෙක් කියලා? මොලි ඔයා මොනවද මේ කියවන්නේ? ඒ සැරේ අම්මා ඔක්කොම වැඩ නවත්තලා මොලිගෙන් ඇහුවා. මට ෆුට්බෝල් ගහන්න ඕනේ. එච්චරයි. මට මේ මෝඩ කොල්ලන්ට පෙන්වන්න ඕනේ කෙල්ලන්ටත් එයාලට වගේම ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. ඒකට ශක්තිය තියෙනවා කියලා. ඒත් ඇයි? මට ෂුවර් නැහැ. මම හිතපු තරම් මම ශක්තිමත්ද කියලා. මගේ මුළු ඇඟම රිදෙනවා. අම්මා මොලි දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සේ ඔළුව වැනුවා. දැන් උඩට ගිහිල්ලා හොඳට ඇඟ හොදගෙන එන්නකෝ. අපි තාත්තත් ආවම මේක ගැන කතා කරමු. අයියෝ අම්මා කිව්වේ තාත්තාවම කියලාද? ඒ කියන්නේ ප්‍රශ්නයක් තමයි. මොලි ගොළු බෙල්ලෙක් වගේ හිමීට පඩිපෙළ නැග්ගා. එයා බාත්රූම් එකට ගිහිල්ලා ටබ් එකට උණු වතුර පුරවලා ඇඳුම් ටික ගලවලා එයාගේ මුරිදෙන ඇඟ වතුරට එබුවා. එයා අත් දෙකයි කකුල් දෙකයි දිග ඇරගෙන වතුරේ පාවුණා. ඒක හරීම සනීපයි. ඇස් දෙක වහගෙන එයාගේ රිදෙන මසල්ස් උඩින් උණු වතුර යන්නේ කියලා වින්දා. හරීම නිදහස්. මොලි මම ඔයාව මරනවා. කොහෙද ඔයා? ඔයා කැත සතා. මම ඔයාට මෙච්චර කළාට පස්සේ ඔයා මොකද්ද මේ කළේ? ඉන්නකො අල්ලගන්න කම්මන්. හොර ගෙඩියා කුණු වෙච්ච පුංචි ගෙම්බා. මොලි එකපාරටම අකුණු ඇදිලා වගේ ටබ් එකේ කෙලින්න උනා. ඒ කෙලින් වෙච්ච පාරට ටබ් එකේ තිබ්බ වතුර ටිකත් සේරම එළියට වැටුණා. හොඳ වෙලාවට මොලි බාත්රූම් එකේ දොර ලොක් කරගෙන හිටියා. ඔයා ඇතුලේ ඉන්නව නේද? කොලින් දොරට හයියෙන් ගහන ගමන් යටි කිරියෙන් කෑ ගැහුවා. මට උත්තර දෙනවා ගෙම්බා. දෙවියන්ගේ නාමයට කෝල්. ඒ සැරේ මම මොකද කළේ? මොලි ටවල් එක ඇදලා අරගෙන යාගේ ඇඟ පීදා ගත්තා. ඊට පස්සේ ඉක්මනටම කලිසමයි ටී-ෂර්ට් එකයි දාගෙන දොර ඇරියා. කොලින්ගේ ලස්සන කහ පාට සුදු පාට හැම තරහින් රතු පාට වෙලා. යාගේ ඇස් දෙක තරහින් පිරෙනවා. මෙන්න මෙහෙනවා මාත් එක්ක යන්න. කොලින් මිඩි හපාගෙන කිව්වා. මොලි එයාගේ පස්සෙන් ඒ දෙන්නගේ කාමරේට ගියා. කොලින් කියන්නත් කලින් මොලි දැනගත්ත මොකද්ද ප්‍රශ්නේ කියලා. බේස් මේකප් බෝතලේ හැලිලා. ඇතුලේ තිබ්බ ලික්විඩ් එක මේසෙ පුරාම හැලිලා. බ්‍රෂ් එකත් ඇරලා දාලා. ඒකේ කෙඳි හැමතැනම. වැස්ලින් ගුලියක් ක්ලීනෙක්ස් පෙට්ටිය උඩ. මස්කාරා වොන්ඩ් එක බෝතලෙන් එළියේ. ඒකෙන් දැන් වැඩක් නැහැ. දැන් ඒකේ වේලිලා. කොලි නඩන්න ගත්තා. ඔයා කොහොමද මට මෙහෙම කරේ? මම ඔයාට උදව් කරන්න කොච්චර මහන්සි වුණාද? ඔයා දන්නවද ඒකට කොච්චර වියදම් වුණාද කියලා? ඇත්තටම සෝරි කොලින්. මම මේක පස් කරන්නම්. ඔයා ආච්චි මට බර්ත්ඩේ එකට එපු ඩොලර් 5 අරගෙන තව බඩු ටිකක් ගන්න. හරිද? මොලි කිව්වා. මොලි කණ්ණාඩි මේසේ පිහ දාන්න ගත්තා. එයා උත්සාහ කළා. ඒත් ඒකෙන් උනේ අරව හැමතැනම ආපහු වැඩිපුර ගෑවිච්ච එක. ඇත්තටම මම මේක අස් කරන්නම්. මොලි බාත්රූම් එකට දුවලා තෙතරදි කෑල්ලක් අරගෙන එන ගමන් කිව්වා. කොලින් ඇඳ උඩට වෙලා වාඩි වෙලා අඬ හිටියා. මොලි උදේ විනාශ කරපු කණ්ණාඩි මේසේ අස් කරනකම් මෙයා ඇඳ උඩ හිටියේ. ඒක අස් කරලා ඇවිල්ලා මොලි කොලින් ගහා පැත්තෙන් ඇඳ උඩ වාඩි වුණා. මට ඕනේ උනේ ඔයා වගේ ලස්සන වෙන්න. මොල්ලිගේ කටහඬ ඇහුනේ නැති තරම්. කොලින් මුකුලින් මුකුත් කිව්වේ නැහැ. ඊළඟට යාගේ කටට පුංචි hinaවක් ආවා.
ඇත්තද? එයා ඇහුවා. ඔයා ලස්සනට හිටියද? මොලි ඔළුව වැනුවා. මං හිතුවා මං ලස්සන නැති කියලා. ඒත් හැමෝම මට hina වුණා. කොලින් එයාගේ දණහිසට තට්ටු කළා. ඊළඟ පාර මං ඔයාට උදව් කරන්න. හැබැයි මගෙන් අහන්නේ නැතුව පාවිච්චි කරන්න බෑ. හරිද? අක්කා කිව්වා. හා. ප්‍රොමිස්. හැබැයි අම්මට කියන්න එපා හොඳේ? මොලින් කිව්වා. all right. කොලින් කිව්වා. ඔයා තාමත් මාත් එක්ක තරහද? මොලි අක්කා දිහා බලාගෙන ඇහුවා. නෑ. ඇත්තටම මට තරහා ගියේ ඔයා නිසා නෙවෙයි. වෙන දෙයක් හින්දා. අක්කා කිව්වා. ඒ මොකද්ද? මොලි ඇහුවා. ඒක ලොකු ඉස්කෝලේ වැඩක්. ඔයාට තේරෙන එකක් නැහැ. අක්කා බිම බලාගෙන කිව්වා. මාව විශ්වාස කරන්නකෝ. මොලි කොලින්ට කිව්වා. කොලින් ටිකක් වෙලා මොලි දිහා බලාගෙන හිටියා. ඊළඟට මෙහෙම කිව්වා. මම මයික් ඩොනල්ඩ්ස් කැමතියි. එයා මෙලිසා පැටර්සන්ව get together එකට ගත්තා. මට හිතා ගන්නවත් බෑ. මම ඒක ගැනයි මේ හිටියේ. එච්චරමයි මං ඇත්තටම හිතුවේ. මට නිකන් පිස්සු වගේ. මට අඬන්න ඕනේ. මොලි කවදාවත් දැකලා නැහැ කොලින් මෙහෙම ඉන්නවා. සාමාන්‍යයෙන් කොලින් එයා ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. ඒත් හිතා ගන්නවත් බෑ කොලින් මෙච්චර අප්සෙට් යයි කියලා මේ වගේ දෙයකට. අර මෝඩ කොල්ලා වෙන කෙල්ලෙක්ව get together එකකට ගත්තා කියලා. මන් දන්නේ නෑ ඇයි ඔයා එයාට ඔච්චරටම කැමති කියලා. එක්කෝ එයා මෝඩයි නැත්නම් මෙයා අන්ධයි. ඔයා වගේ මෙච්චර ලස්සන ගෑනු ළමෙක් ඉඳී වෙන කෙනෙක්ව නටන්න ගන්න තරම්. මොලි කිව්වා. කොලින්ට පොඩි හිනාවක් ආවා. thank you. ඔයා වගේ පක්ෂපාතී පුංචි නංගි කෙනෙක් ඉන්න එක ගැන මට හරිම ආඩම්බරයි. හරිම සතුටුයි. කොලින් මොලිට කිව්වා. මම මේ ඇත්තටම ඇහුවේ. එයා එච්චරටම මෝඩෙක් නම් ඇයි ඔයා එයාට එච්චරටම කැමති? එයා මෝඩෙක් නෙවෙයි. එයා හරිම ලස්සනයි. එයාට තියෙනවා ලස්සන කොළ පාට ඇස්. ඒවයි තියෙනවා පුංචි රත්තරන් පාට තිත්. හරිම ලස්සනයි. තව කොලින් හීනෙන් වගේ කියාගෙන ගියා. ඒකනේ ප්‍රශ්නේ. එයාගේ ඇස්වල තිත් තියෙනවනේ. ඉතින් අහන්නත් දෙයක් ඈ. එයාට මෙලිසා ඔයාට වඩා කැතයි කියන එක පේන්නේ නැති එක අහන්නත් දෙයක්ද? මොලි තරේම කිව්වා. ඔයා මෙලිසව දැක්කම පුදුම වෙයි. එයා මාරම ලස්සනයි. කොලින් කිව්වා. හරි. එහෙනම් මයික් මිස් සුන්දරීට නටන්න අඬ ගැහුවා. ඒත් ඒක දවසකට විතරයිනේ. සමහර විට එයා ඔයාට වෙන දවසක අඬ ගහවි. මොලින් කිව්වා. සමහර විට. කොලින් උදාසීනව කිව්වා. මොලිට ඇහුණා ඉස්සරහා දොර අරින සද්දෙ. තාත්තා ගෙදර ආවා. එයාට කොලින්ගේ ප්‍රශ්නේ එකපාරටම අමතක වුණා. ඒ වෙනුවට එයාට අම්මටයි තාත්තටයි එයා ෆුට්බෝල් ගහන්න ඕන කියන එක ඒත්තු ගන්නන්න හේතු හොයන්න මතන් ගත්තා.